ආයිබෝවන් මම ජනකලහ පෙරුම බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදීය සභාපති ගොඩක් ප්‍රසිද්ධ බ්‍රිටිෂ් ශ්‍රී ලංකන් ෆෝරම් කියලා අපි ලන්ඩනයේ මූලික කරගෙන ලංකාව සමග සම්බන්ධතා ඇති කරගෙන ශ්‍රී ලංකා ජන සමාජය සමග ඒකරාශී වෙලා පවත්වන සංවිධානයක්. අපි ත්‍රස්තවාදය තිබුණු යුගයේ ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වෙලා ත්‍රස්තවාදයට එරෙහිව අඛණ්ඩවම විරෝධතා ව්‍යාපාර 50කට අධික සංඛ්‍යාවකට ප්‍රබල දායකත්වයක් නායකත්වයක් දීලා තිනවා. ඒ වගේම රණවිරුවන් වෙනුවෙන් ලන්ඩනයේ සිට කරන්නට ඕන කාර්යභාරය අපි ඉස්ස සිද්ධ කරලා තිනවා. ඒ වගේම අඛණ්ඩවම 8 වෙනි වතාවටත් ලංකාවෙන් පිට පවත්වන එකම රණවිරු උපහාර උළෙල පවත්වන්නේ අපේ සංවිධානය. ඒ වගේම උතුරෙන් අවතන් වෙච්ච සිංහල ජනතාව නැවත පදිංචි කරවන්න. ඒ වගේම නැගෙනහිර පළාතේ සහ රටවටේ සිටින සිංහල දරුවන්ට විවිධ දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙන්න. ඒ වගේම ආගමික කටයුතු සිදු කරන්න ඇතුළු 2015 මාර්තු 2 වෙනිදා ඒ ඓතිහාසික ඒ රණවිරුවන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජීවිත දුක රණවිරුවන් වෙනුවෙන් ඓතිහාසික ඒ උද්ඝෝෂණයේ සැමරුම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට පවත්වන්න මූලික වුණේ අපේ සංවිධානය. ඒ වගේම ශ්‍රී ලංකාවේ දරුවන්ට වසරකට වැඩි කාලයක් අපි නායකත්ව පුහුණු වැඩසටහනකට දායකත්වය දෙනවා. මේ අවස්ථාවේ අපි ඉදිරිපත් වුණේ ලබන 23 වෙනිදා පැවැත්වෙන බ්‍රිතාන්‍ය යුරෝපා ප්‍රජාවෙන් ඉවත් වෙන්න ඕනේද එහෙම නැත්නම් දිගටම යුරෝපා ප්‍රජාව සමග රැඳී සිටින්නද ඕන කියන ඒ ජනමත විචාරණයේදී ශ්‍රී ලාංකිකයන්ට විශාල ගැටලුවක් වෙලා තිබෙනවා මොන ආකාරයෙන්ද ඡන්දය පාවිච්චි කරන්නට ඕනේ කියලා. සියලුම දෙනා සමග සාකච්ඡා කරලා අපි අවසානයේදී තීරණය කරා බ්‍රිතාන්‍ය යුරෝපා ප්‍රජාවෙන් ඉවත් වෙන්නට ඕනේ කියලා. ඒ නිසා අපි තාමත්ම ආදරයෙන් සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා ලබන 23 වෙනි බ්‍රහස්පතින්දා ඡන්දකොළට ගිහිල්ලා මේ ආකාරයට බ්‍රිතාන්‍ය යුරෝපා ප්‍රජාවෙන් ඉවත් වෙන්නට කියලා leave the European Union කියන ඒ කොටුවට ඔබගේ ඡන්දය පාවිච්චි කරලා ඒ Brexit කැම්පේන් එකට සහයෝගය පළ කරන්නට කියලා. අපි බොහෝ විට දේශපාලන කටයුතු කරන්නේ අපි ජාතික දේශපාලනය සිදු කරේ මේ රටේ. ඒ වගේම අපි ලංකාවේ පක්ෂ දේශපාලන වලට දේශපාලඥයන්ට පිටුපස ගියේ නැහැ. ඒ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් අපි පෙනී සිටියා. කුමන නායකයා වුණත් කුමන පක්ෂය රට කරත් අපිට ඒකේ වැදගත්කමක් නැහැ. අපි රට වෙනුවෙන් හමුදාව ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් රණවිරුව වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටපු සංවිධානයක්. මේ අවස්ථාවෙත් අපි බ්‍රිතාන්‍යයේ දේශපාලනයට මැදිහත් වෙන්නට සිටුවේ නැහැ. මොකද ඒක අපිට ඍජුවම බලපාන්නේ ශ්‍රී ලංකාවට. කෙසේ වෙතත් බොහෝ ශ්‍රී ලාංකිකයන්ට ගැටලුවක් ඇති වුණා අපේ සිංහල ජනතාවට කාර්ද ඡන්දය පාවිච්චි කරන්න කියලා. ඒ වගේම බොහෝ පිරිසකට මේ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි අපේ ප්‍රජාවේ සිටින ඒ උගත් බුද්ධිමත් පිරිස සමග සහ දේශපාලන දැනුමක් මේ සම්බන්ධ දැනුමක් ඇති පුද්ගලයෝ සමග සාකච්ඡා කරලා අපේ සමාජිකයෝ එක්ක සාකච්ඡා කරලා අපි තීරණය කරා යුරෝපා ප්‍රජාවෙන් බ්‍රිතාන්‍ය ඉවත් වුණොත් වැඩි වාසි ශ්‍රී ලාංකිකයන්ට අත්වන බැවින් මෙවර ඡන්දය පාවිච්චි කරන්න. ඒකට තවත් විශේෂ හේතුවක් වුණා ශ්‍රී ලංකාවේ මෑතකදී විශාල ඇමතිවරු සංඛ්‍යාවක් එංගලන්තයට පැමිණිලා මේ ශ්‍රී ලංකා ප්‍රජාවට බ්‍රිතාන්‍ය යුරෝපා ප්‍රජාව සමග ඉන්න කියලා ඉල්ලීමක් කළා. ඔවුන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට වැඩි වාසියක් වෙනවා වෙළඳ කටයුතු ඒ සම්බන්ධතාව ඇති කරගන්නට පුළුවන් කියලා. එහි කිසිම සත්‍යතාවයක් නැති නිසා අපි තීරණය කළා ඒට ජනතාව දැනුවත් කරලා මේ Brexit කැම්පේන් එක යුරෝපා ප්‍රජාවෙන් බ්‍රිතාන්‍ය ඉවත් වෙන ඒ වැඩසටහනට සහයෝගය දක්වන්න. අපි කරුණු ඉදිරිපත් කරන්නම් කෙටියෙන් තවමත් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඕ සමීක්ෂණයක් කරලා නැහැ. බ්‍රිතාන්‍ය යුරෝපා ප්‍රජාවෙන් ඉවත් වුණොත් සිදුවෙන්නට තියෙන අවාසිය. එසේත් නැත්නම් බ්‍රිතාන්‍ය යුරෝපා ප්‍රජාව සමග දිගටම හිටියා කියලා මීට වඩා යහපතක් අපිට පේන්නේ නැහැ. මොකද අපි තමයි මේ රටේ ජීවත් වෙන්නේ. ශ්‍රී ලංකාවේ නැති ඇමතිවරු නෙමෙයි. ඉතින් අපිට තේරෙනවා දිනෙන් දින මේ රට අගාධයට යනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ මම මේ කතා කරන්නේ ප්‍රාථමික සහ ද්විතීයික ප්‍රයිමරි සහ සෙකන්ඩරි এডুকেෂන් සම්බන්ධයෙන්. ඊටාත්ම දරුණු ලෙස අගාධයටපත් වෙනවා. පන්ති කාමරවල ගැටලු, ගුරුවරුන්ගේ ගැටලු, එතකොට ලබා දෙන පහසුකම් වල ගැටලු, පන්ති කාමරවල ළමයි ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙනවා.
පාසල් වල ගුරුවරුන්ට මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් කරගන්නට බැරි වෙලා තිබෙනවා. ඒ වගේම ඒට හේතු වෙලා තියෙන්නේ මෑතකදී එකතු වන නැගෙනහිර යුරෝපය. ඒ වගේ ඒ කියන්නේ ඊස්ටර්න් යුරෝපියන් රටවලින් මේ රටට පැමිණෙන ජනතාවගේ දරුවෝ ඉංග්‍රීසි දැනුම ඉතාමත්ම අඩුයි වුන්ට. ඉතින් මේ පන්තිවල විශාල ගැටලුවක් තියෙනවා. අපි කවදාවත් විදේශිකයෝ මේ රටට එනවට විරුද්ධව කටයුතු කරන්නේ නැහැ. අපිත් මේ රටට පැමිණෙච්ච විදේශිකයෝ. නමුත් මේක අසීමිත ආකාරයෙන් මේ පැමිණීම තුළින් විශාල සමාජ ආර්ථික ගැටලු රාශියකට මේ රට දිනෙන් දින මුහුණ දෙනවා. ඒ නිසා තවදුරටත් රැඳී සිටියා කියලා මේක අගාධයට යනවා ඇරෙන්න අපිට නම් පේන්නේ කිසිම ආකාරයකින් මේක දියුණුවක් වෙනවා. ඒ වගේම අපේ අත්දැකීම් වලින් අපිට කියන්නට පුළුවන් රැකිරක්ෂා කරන තැන්වල ගැටලු තිබෙනවා. සෞඛ්‍ය සේවයේ විශාල වශයෙන් ගැටලු තිබෙනවා. තමන්ගේ වෛද්‍යවරයා හම් වෙන්න ගියාම ඒ ලබා ගන්න තමන්ට වෛද්‍යවරයා හමු වෙන්න අමාරුයි. සෑහෙන කාලයක් බලන් ඉන්න වෙනවා. ස්පිරිතාල වලට ගියාම රෝගීන්ගේ තත්ත්වය ගැන බැලුවාම ඒ කියන්නේ ඇඳන් ස්පිරිතාලේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳව ඉතාමත්ම දැඩි අර්බුදයකට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකිකයන්ට දැඩිව බලපාන දෙයක් තමයි ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය සමග ඓතිහාසික සම්බන්ධතාවයක් තිබෙනවා. අපි කොමන්වෙල්ත් රටක්, පොදු රාජ්‍ය මණ්ඩලයේ රටක්. අපි බ්‍රිතාන්‍ය යටත් වෙලා සිටියා. ඒක නිසා දැඩි ආකර්ෂණයක් තියෙනවා ශ්‍රී ලාංකිකයන්ට මේ රටට. ඒ වගේම අප්‍රිකානු, ආසියානු සහ කැරිබියානු ජාතිකයෝ මේ රටට ආවා. ඔවුන් සියලු දෙනා මේ තාමත් සහයෝගයෙන් මේ රටේ දියුණුවට උදව් කරගෙන ඉතාමත්ම හොඳින් ජීවත් වුණා. නමුත් මේ නැගෙනහිර යුරෝපීය ජාතිකයන් මේ රටට ඉතාමත්ම අසීමිත ලෙස ගමන් පැමිණීම තුළ කප්පාදුවට ලක්ුණේ ආසියාතිකයෝ. මේ රටට ශ්‍රී ලංකාවෙන්, ඉන්දියාවෙන්, ඒ ඇතුළු යුරෝපීය රටවලින්, අප්‍රිකාවෙන් විශාල වශයෙන් ශිෂ්‍යයෝ පැමිණුණා. ඔවුන් සියල්ලක්ම කප්පාදු කරා. ශිෂ්‍යයන්ට කිසිම ආකාරයකින් මේ රටේ ජීවත් වෙන්නට නොහැකි තත්ත්වයක් ඇති වුණා. බොහෝ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෝ මේ රට අතහැරලා ලංකාවට හෝ වෙනත් රටකට ගියා. ඒ වගේම තමයි HSMP කියලා ඒ සුදුසුකම් තියෙන පුද්ගලයන්ට උසස් රැකියාවට සඳහා මේ රටට එන්න පුළුවන්කම තිබ්බා. ඒ සියල්ලක්ම කප්පාදු කරා. ඒ වගේම වර්කින් වීසා කියලා වැඩ කරන්න වීසා ලබා දුන්නා. ඒවා සියල්ලක්ම කප්පාදු කරා. මේ රටට විශාල වශයෙන් අපේ වෛද්‍යවරු, ඉංජිනේරුවරු ඉතාමත්ම හොඳ ජීවිත ගත කරනවා. විවිධ අංශවල නිපුණතා ඇති පුද්ගලයෝ මේ රටට එනවා. අපි කැමති මේ රටට එවැනි අය එනවා නම් ඇවිල්ලා මේ රටක් දියුණු කරලා සමාජය දියුණු කරලා ඒකේ යම්කිසි ලාභයක් ශ්‍රී ලංකාවට ලබා දෙනවා. නමුත් පහුගිය වකවානුව තුළ අපි දැක්ක දිගටම ආසියාතිකයෝ සහ අප්‍රිකානු ජාතිකයෝ කප්පාදු කරලා නැගෙනහිර යුරෝපීය ජාතිකයන් මේ රටට එනවා. ඒ විතරක් නෙමෙයි මේ රටේ ඒ හේතුව නිසාම හොරකම, වංචාව, දූෂණය ආදී විවිධ අක්‍රමිකතා, මත්ද්‍රව්‍ය ජාරම්කරුවෝ වාහනයක් ගියක් ඉස්සර නවත්තන්න බෑ, ගෙවල් හොරු බින්දිනවා ආදී විවිධ ආකාරයේ මේ දූෂිතයෝ, හොරු, මිනිමරුවෝ, මංකොල්ලකාරයෝ යුරෝපීය රටවල මේ රටට පැමිණිලා මේ රටවල ජනතාවගේ ජන ජීවිතය උඩු යටිකුඩු කරනවා. ඉතින් ඒ වගේම මේ සියලුම දේවල් එක්ක අපි කල්පනා කරලා අපි තීරණය කරා අපි යුරෝපියන් ඉවත් වෙන්නට ඕනේ. ඒක වැඩිපුර හොඳයි ආසියාතිකයන්ට කියලා. ඒ වගේම අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සහ විපක්ෂ නායක ජෙරමි කෝබින් කියනවා යුරෝපීය රැඳී සිටියොත් ඔවුන්ට වාසියක් වෙනවා කියලා. ඒකට කිසිම සාක්ෂියක් නැහැ මේ දක්වා ඉදිරිපත් කරලා මොකද්ද මීට වඩා ලැබෙන ප්‍රතිලාභය කියන එක. ඔහුගේම පක්ෂයේ බොරිස් ජොන්සන් ඇතුළු විශාල මැති ඇමතුරු කණ්ඩායමක් සහ විපක්ෂයේ මැති ඇමතුරු කණ්ඩායමක් මේකට විරුද්ධව යුරෝපයෙන් ඉවත් වෙන්නට ඕනේ කියන ඒ ව්‍යාපාර මැතිවරණ ව්‍යාපාරයේදී සිටින. ඒ වගේම ඔබ දන්නවා ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන රනිල් ජයවර්ධන කන්සර්වටිව් පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. ඔහු බ්‍රිතාන්‍ය යුරෝපයෙන් ඉවත් වෙන්නට ඕනේ කියන මතය දරමින් ඒ මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙනවා. ඒ වගේම සුවිශේෂී වන්නේ සිංහල සහ මුස්ලිම් ප්‍රජාව. මට මතකයි මේ මාධ්‍යවල සඳහන් වෙලා තිබ්බ එක ඇමතිවරයෙක් කියලා තිබ්බා ඒගොල්ලෝ මේ යුරෝපයේ රැඳී සිටිනවට පක්ෂයි කියලා. නමුත් ඒක සම්පූර්ණ අසත්‍යයක්. බ්‍රිටිෂ් ටැමිල් ෆෝරම් වල විජිතන් කන්දයියා කියලා තිබ්බා. ඔවුන්ගේ සම්පූර්ණ සහාය, දෙමළ ප්‍රජාවේ සහාය යුරෝපයෙන් ඉවත් වෙන්නට ලබා දෙනවා කියලා. ඒ වගේම ග්ලෝබල් ටැමිල් ෆෝරම් එකේ සුරේන්ද්‍රනුත් කියලා තිබ්බා නිදහස තිබෙනවා ඔවුන්ට කැමති මතයක් දරන්නට කියලා. ඉතින් අපිට අත්දැකීම තිබෙනවා ලංකාවෙන් ආපු නැති අමුතුරුන්ට වගේ නෙමෙයි. ඒගොල්ලෝ මේ රිපෝට් එකක් බලලා IMF රිපෝට් එකක් එහෙම නැත්නම් World Bank රිපෝට් එකක් බලලා ඒක කටපාඩම් කරගෙන ගිරව් වගේ කියනවා. එහෙම නෙමෙයි, අපි තමයි මේ රටේ ජීවත් වෙන්නේ. අපිට තමයි අවබෝධයක් තිබින්නේ මේ සම්බන්ධයෙන්. ඒගොල්ලන් නෙමෙයි, අපි කරුණු අවබෝධ කරලා දුන්නා මේ දේවල් සම්බන්ධයෙන්. ඔවුන් සමහරක් අය තේරුම් ගත්තා, සමහරක් අය තේරුම් ගත්තේ නැහැ. ඔවුන් කියන්නේ ශ්‍රී ලංකාවට ඒ තිබෙන වෙළඳ ගිවිසුම් සියල්ලක්ම අවලංගු වෙයි.
ඒ තුලින් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් අවාසිය ඇති වෙයි කියලා එහෙම කිසිම සත්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව ලෝකයේ අනිත් රටවල් වල සිදුවන දේශපාලනික වෙනස් වීම් වලට අනුගත වෙන්නට පුරුදු වෙන්නට ඕනේ. ඒ වගේම දැනටත් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබෙනවා වර්තමාන රජය. ඉතින් වෙළඳ ගිවිසුම් එය හරියම ක්‍රියාත්මක වෙනවා. දැනටත් ඍජු වෙළඳ ගිවිසුම් මගින් ලංකාවේ ව්‍යාපාරවල බඩු එංගලන්තයට ලැබෙනවා. ඉතින් අපි ඔවුන්ට කරුණු පැහැදිලි කරලා මේව ගැන කියලා දුන්නා. මේම දේවල් වෙනවා. යුරෝපයෙන් ඉවත් වුණයි කියලා ඒ කිසිම ගිවිසුමක් අවලංගු වෙන්නේ නැහැ. යුරෝපය සමග tie සම්බන්ධතාවය පවත්වා ගන්න පුළුවන්. නැවතත් බ්‍රිතාන්‍ය සමග තිබෙන සම්බන්ධතාවය වැඩි දියුණු කරගෙන අපිට යන්නට පුළුවන්. මොකද අපේ ඓතිහාසික සම්බන්ධතාවයක් තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩල රටක්, පැරණි බ්‍රිතාන්‍ය කොලනියක් අපි යටත් විජිත රටක්. ඒ නිසා ඒ සම්බන්ධතාව නැති වෙන්නේ නැහැ. අපි සමග ඒ තියෙන සම්බන්ධතාවය ඒ ආකාරයෙන්ම යනවා රජයත් සමග. ඒ නිසා මේකේ කිසි තර්කානුකූලව ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. ඒක නිසා අපිට අත්දැකීමෙන් කියන්නට පුළුවන් වැඩි වාසි ලැබෙන්නේ බ්‍රිතාන්‍ය යුරෝපයෙන් ඉවත් වුණොත් කියන බව අපි නැවත වරක් ප්‍රකාශ කරමින් සියලුම බ්‍රිතාන්‍ය වාසී ශ්‍රී ලාංකිකයන්ට අපි ඉල්ලා සිටිනවා මෙවර මැතිවරණයේදී leave the European Union මේ තමයි ඡන්ද පත්‍රිකාව. මේ ඡන්ද පත්‍රිකාවේ දෙවනි කොටුවට ඔබගේ කතිරය ලබා දී යුරෝපයෙන් ඉවත් වෙන්න. ඒක බහුතර ශ්‍රී ලාංකිකයන්ට අනාගතයේ මේ රටෙන් ඉන්න ශ්‍රී ලාංකිකයන් නැවත දොර විවෘත වෙනවා. දිගින් දිගටම නැගෙනහිර යුරෝපීයන් මේ රටට එකතු වීම තුලින් අපේ ජීවිතයත් ඉතාමත්ම දරුණු ආඝාතයකට යනවා. මේ රටේ විවිධ සමාජ ආර්ථික ගැටලුවලට මුහුණ පාන්නට සිදු වෙනවා. ඒ වගේම ආසියාතිකයන්ට දිනෙන් දිනම වැට බැඳෙනවා. ඒ නිසා කරුණාකර අපි ඉල්ලා සිටින නැවත වතාවක් leave the EU කැම්පේන් එකට ඔබගේ Brexit කැම්පේන් එකට ඔබගේ මනාපය ලබා දීලා ඡන්දය ලබා දීලා යුරෝපයෙන් බ්‍රිතාන්‍ය ඉවත් කර ගැනීමට ඔබගේ සහාය ලබා දෙන හැටියට බොහොම ස්තුතියි.